high. Feet on the ground, but I still get by. Rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. Sky is the limit, I'm breaking the mold. Sky is the limit, I'm out of control tonight. Every doubt just feeds the flame. Hello everyone, welcome back to our channel. Today is our second day in Thailand. අද දවස අපි දෙන්නට ගොඩක් ස්පෙෂල් දවසක්. මොකද අද අපේ වෙඩින් ඇනිවර්සරි එක. මම කලින් වීඩියෝ එකේ කිව්වනේ තායිලන්ඩ් වැකේෂන් යන එකේ රීසන් එක ඉස්සරහට එන වීඩියෝ වලින් කියන්නම් කියලා. සෝ අපි තායිලන්ඩ් ආවේ අපේ වෙඩින් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අපි හිතුවා මේ ලස්සන දවස මතක හිටින විදියට සෙලිබ්‍රේට් කරන්න. බැංකොක් වල ඩිනර් ක්‍රූස් එකකට යන්න. ඉතින් අපි මේ රෙඩි වෙලා ටුක් ටුක් එක ඒ ප්ලේස් එකට යන ගමන් තායිලන්ඩ් ආවම ටුක් ටුක් රයිඩ් එකක් යන්න ඕනේ කියලා ගොඩක් අය කියනවනේ. ඒ නිසා මේකත් අපේ ට්‍රිප් එකේ ස්පෙෂල් එක්ස්පීරියන්ස් එකක් කරගන්න හිතුවා. ලංකාවේ ටුක් ටුක් එක වගේ නෙවෙයි. මේ ටුක් ටුක් එක ටිකක් වෙනස්. ඉතින් ඔයාලා තායිලන්ඩ් ආවොත් අනිවාර්යයෙන්ම එකපාරක් හරි ටුක් ටුක් රයිඩ් එකක් try කරන්න. දැන් අපි යන්නේ බැංකොක් වල famous place එකක් වෙන Icon Siam. ඉතින් එතනට යන්න බෝට් එකක් ගන්න තමයි අපි මේ දැන් ඇවිත් ඉන්නේ. බෝට් එකකින්ම යන්න ඕනේ කියලා නෑ. රෝඩ් එකකිනුත් යන්න පුළුවන්. ඒත් අද අපි වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතපු නිසා බෝට් එකකින් රයිඩ් එකක් යන්න හිතුවා. මොකද බෝට් රයිඩ් එකකින් යනකොට බැංකොක් සිටි එකේ ලස්සන views, චාවපාරියා රිවර් එක වටේ තියෙන buildings මේ ඔක්කොම ටික ලස්සනට බලන්න පුළුවන්. ඉතින් අපි එතනට ගිහින් Icon Siam එකට යන්න ඕනේ ටිකට් ටික අරගෙන බෝට් එක එනකම් පොඩ්ඩක් වාඩි වෙලා හිටියම්. ඉතින් දැන් බෝට් එක ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් බෝට් එකට යන්න පුළුවන්. අපි දැන් බෝට් එකට යන ගමන් ඉන්නේ. මේ බෝට් එකත් පොඩි එකක් නෙමෙයි, ලස්සන ලොකු බෝට් එකක්. හරිම ඒ කියන්නේ ගොඩාක් මිනිස්සුන්ට යන්න පුළුවන් විදිය ලොකු බෝට් එකක්. ඒ වගේ මේ බෝට් එක ඕපන් බෝට් එකක් නෙවෙයි, ෆුල් කවර් වෙලා තියෙන්නේ. අපිට ඒ කියන්නේ ග්ලාස් වලින් තමයි එළිය බලන්න පුළුවන්. අන්න ඒ වගේ ෆුල් කවර් වෙච්ච on the seatings තියෙන ලස්සන බෝට් එකක්. ඉතින් දැන් අපි බෝට් එකට නැගලා මේ බෝට් එකත් ගොඩක් ලස්සනයි. අරම පිළිසිදුයි. ඒ වගේම තව දෙයක් තමයි මම තායිලන්ඩ් වල දැක්ක දේ. තායිලන්ඩ් වල ගොඩක් අය ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් විදියට බෝට් රයිඩ් යූස් කරනවා. මොකද මේ ට්‍රැෆික් එක ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම බෝට් රයිඩ්ස් වල ටිකට්ස් ගොඩක් චීප් නෙවෙයි. මේ දුර පේන්නේ Icon Siam එක. ඉතින් අපිට මේ රයිඩ් එක තියෙන්නේ 10 minutes වගේ රයිඩ් එකක්. මං හිතන්නේ අපිට ඒකේ ටිකට් ප්‍රයිස් එක උනේ බාත් 6ක් හරි 7ක් හරි මට හරියටම මතක නෑ. ඉතින් අපි අද්දි දැක්කා මේ වගේ තවත් බෝට්ස් යනවා. පේනවනේ ලස්සනයිනේ වටපිට බල බල. ඉතින් අපි දෙන්නත් මේ රයිඩ් එක එන්ජොයි කරනවා. හැමදාම රෝඩ් ට්‍රිප් යනවට වඩා මේ වගේ වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න එක ඉතින්
අලුත් එක්සයිට්මන්ට් එකක්. අලුත් ඒ කියන්නේ අලුත් එක්ස්පීරියන්ස් එකක් කියන දෙයක් අපේ ලයිෆ් එකට එකතු වෙනවනේ. ඉතින් පේනවනේ මේ බෝට් එකේ සීටින්සේම හරිම ලස්සනයි. ඒ කියන්නේ හරිම ක්ලීන් විදියට හැමදේම නීට් එකට ලස්සනට තියෙනවා. ඉතින් 10 minutes වගේ රයිඩ් එකකින් පස්සේ අපි අයිකොන්සියම් එකට ආවා. මේ ප්ලේස් එක ඇත්තටම හරිම ලස්සනයි. ඇතුළට එනකොට ලොකු ඩෙකරේෂන්ස්, ලයිට්ස්, ඔක්කොම ලක්ෂරි ෆීලින් එකක්. අයිකොන්සියම් කියන්නේ shopping කරන්න විතරක් නෙවෙයි. තායිලන්ඩ් කල්චර් එකත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ලස්සන තැනක්. අපිට ක්‍රූස් එකට වෙලාව තියෙන නිසා අපි ටිකක් වටේ ඇවිදලා ලස්සන තැන් බලලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ඉතින් අපි ටිකක් ඒ දවස එන්ජොයි කරා. මොකද අපිට කෝස් එක තියෙන්නේ ඉවිනිං 7 වගේ. ඉතින් අපි වෙලස්සන ආවේ අයිකොන්සියම් එකක් බලන්නම කියලා හිතාගෙන. ඉතින් මේ තියෙන්නේ අයිකොන්සියම් එක එළියේ. තව ඇතුලේ තියෙනවා. අපි දැන් යන්නේ අයිකොන්සියම් එක ඇතුළට. මේ තියෙන්නේ අයිකොන්සියම් එක ඇතුලේ තියෙන දේවල්. ඉතින් මේ අයිකොන්සියම් එක වෙනමම ප්ලේස් එකක් තියෙනවා ෆුඩ් ඒරියා කියලා. එක ජාති කෑම තායිලන්ඩ් කල්චර් එක රිප්‍රසන්ට් කරන විදිය එක කෑම ජාති
ඒ වගේම පොඩි ෂොප්ස් ගොඩාක් දේවල් තිබුණා. ඒ වුණාට ටිකක් විතර එක්ස්පෙන්සිව්. අපි එළියෙන් ගන්නවට වඩා මේ ටිකක් එක්ස්පෙන්සිව්. ඒත් ලස්සනට හැමදේම පිළිවෙලට නීට්ට ගොඩාක් ෂොප්ස් තිබුණා. අපිට සිලෙක්ට් කරලා ඕන දෙයක් ගන්න පුළුවන් විදියට ගොඩාක් චූටි ෂොප්ස් ගොඩාක් තිබුණා. ඉතින් අපි ඩිනර් ක්‍රූස් එකට කලින් මේ ලස්සන ටිකක් ආපු නිසා අපිට අයිෆෝන්සියම් එක ඇතුලේ චුට්ටක් ඇවිදින්නත් වෙලාව තිබුණා. ඉතින් අපි මේ දැන් යන්නේ ඩිනර් ක්‍රූස් එකට යන්න ඕන ටිකට් එක ගන්න. මෙතනින් තමයි ටිකට් එක ගන්න තියෙන්නේ. ඒ ටිකට් එකේ ප්‍රයිස් එක per person බාත් 1300ක් හරි 1400ක් හරි. මට ඔක්කොට මතක නෑ මොකද අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා ගොඩාක් අය මම ගොඩාක් දවසකට පස්සේ මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. ඒ නිසා මට ඒ ටිකට් ප්‍රයිස් එක නම් මතක නෑ. කොහොමද ටිකට් ප්‍රයිස් එක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා ඔන්ලයින් චෙක් කරගන්න පුළුවන් අපිට. ඕකේ. ඉතින් දැන් අපේ ඩිනර් ක්‍රූස් එකේ වෙලාව හරි. ඉතින් අපි එතනට යනවා. දැන් ක්‍රූස් එකින් එක එනවා. අපි යන ක්‍රූස් එක එනකන් ඉතින් අපි එතනට වෙලා ඉන්නවා. ඇත්තටම අයිකොන්සියම් එක දවල්ට වඩා ඊවිනින් ටයිම් එකේ view එක හරිම ලස්සනයි. මොකද මේ ලයිට්ස් ඒ හැමදේම මාර්ම ලස්සනයි. අපිට ඉතින් දවල්ේ අවසයි දෙකම බලා ගන්න පුළුවන් වුණා අපි ආපු ටයිම් එක අනුව. ඩිනර් ක්‍රූස් එකට යන්න කලින් අපිට අපි ටිකට් ගත්තම අපිට මේ වගේ ස්ටිකර් එකක් දෙනවා. ඒකට අපි ඒක අපේ ඩ්‍රෙස් එකේ අලව ගන්න ඕනේ ඒගොල්ලන්ට පේන තැනක. එතකොට තමයි අපි ඩිනර් ක්‍රූස් එකට ඇතුල් වෙන්න දෙන්නේ. 와이킹하지 나중에 기억하기 좋은 거 여기도 왔다 기억해야지. Thank you. 어디 අපි යන බෝට් එක මෙතන. දැන් තමයි අපි යන ඩිනර් ක්‍රූස් එකේ ඉන්නේ. අපි අද තෝරගත්තේ මෙරිඩියන් කියන ක්‍රූස් එක. ඉතින් මේ ක්‍රූස් එකේ ලස්සන දෙයක් කරනම ක්‍රූස් එක ස්ටාර්ට් කරන්න කලින් මියුසික් එකක් ප්ලේ කරලා කට්ටිය වෙල්කම් කරනවා. හරිම ලස්සනයි ඒක. බලන්න.
සෝන් එකක් ප්ලේ කරලා කට්ටිය වෙල්කම් කරාට පස්සේ අපිට එන්ටර් වෙන්න පුළුවන්. එන්ටර් වෙන තැනම මේ වගේ තායි ඩ්‍රෙසින් කරපු දෙන්නෙක් අපිව ලස්සනට වෙල්කම් කරනවා. මගේ ඩීගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඔය වගේ ඩිනර් ක්‍රූස් එකක්. ඉතින් අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා බලමු අපි අතලට ගිහින්. මේ ක්‍රූස් එකේ ෆ්ලෝස් දෙකක් තියෙනවා. අපි අද තෝරගත්තේ උඩ ෆ්ලෝ එක. මොකද ඩවුන් ෆ්ලෝ එකේ ග්ලාස් වලින් වටේම කවර් වෙලා තියෙන්නේ. උඩ ෆ්ලෝ එකේම නෙමෙයි ඕපන් ඒරියා එකක්. ඉතින් ඒ වගේම උඩ ෆ්ලෝ එකේ ලයිව් මියුසික් එකක් ප්ලේ කරන නිසා අපි ඉතින් අද උඩ ෆ්ලෝ එක තමයි තෝරගත්තේ. අපේ සීටින් ඒරියා එක හොයාගෙන යන්නේ. ඉතින් ඉන්න අය අපිව ගයිඩ් කරන අපේ ටේබල් නම්බර් එක බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ සීටින් ඒරියා එක. මේ තමයි අපිට එළිය පේන view එක. දැන් ක්‍රූස් එක ස්ටාර්ට් කරා. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. ඊට පස්සේ අපිට ඕන තරම් කෑම බෙදාගෙන කන්න පුළුවන් බුෆේ එකක් තියෙනවා. මෙතන තියෙනවා සී ෆුඩ්, තායි, චයිනීස්, ජපනීස් එම වෙරයිටිස් ගොඩකින් තිබුණා. ඉතින් අපි ටිකක් බෙදාගෙන කෑවා. මේ තියෙන ඩෙසර්ට් වර්ග ටිකක්. ඊට පස්සේ අපිට එළිය යන ගමන් ලස්සන ටෙම්පල්ස්, ඒ විදිහම සමහර ලස්සන බ්‍රිජ්ස්, ලයිට්ස් වලින් ඩෙකරේෂන්ස් කරපු ඒවා. ඒ ප්ලේස් ඒගොල්ලෝ යන ගමන් ඩිටේල්ස් විස්තර කරනවා. ඊට පස්සේ මේ වගේ තායි ඩාන්ස් ඒ වගේ ගොඩක් එන්ටර්ටේන්මන්ට් තිබුණා. ඉතින් අපි ඒවත් බල ඩිනර් එක එන්ජොයි කරා. ඊට පස්සේ අපි මේ වගේ වීඩියෝස් ටිකක්, ෆොටෝස් ටිකක් ගත්තා. චාපාරිය රිවර් එකේ අපේ ක්‍රූස් එක වගේම තවත් ක්‍රූස් ගොඩාක් යනවා. ඉතින් මේ ඒ වගේ යන තව ක්‍රූස් ටිකක් තමයි පේන්නේ.
We found love and a home, let's take Indonesia. We found love and a home, let's race. We found love and a home, let's make the India. Hey, 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 Hong Kong. Simon. Philippines. 1, 2, 3. That's right. Pastinya saya mau Philippines semua mereka tanya. Here we go. Shining lights is an open door. India, okay. You get it first. After this one, you keep your liquor. Thank you so much. Warrior, India. Yeah, let's do some more. ඉතින් අපේ වෙඩින් ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එක මෙම ඉවර වුණේ. ඒ වගේම තව දෙයක් ඒ ක්‍රූස් එකේ කිසිම කෙනෙක්ව අපි හඳුනන්නේ. ඒ වුණාට ඒ ක්‍රූස් එකේ ආපු හැමෝම වගේ ආටිම ෆ්‍රෙන්ඩ්ලි. මොකද දැන් අපි අපේ වෙඩින් කේක් කට් කරන එක අපිට තනියම වීඩියෝ කරගන්න බෑනේ. ඒ වීඩියෝ එක පවා ඒගොල්ලන් අරන් දුන්නා. ඒ වගේම තව දෙයක් මේ ක්‍රූස් එකේ තායි කට්ටිය විතරක්ම නෙවෙයි. එක එක කල්චර්ස්, ඒ කියන්නේ එක එක කන්ට්‍රීස් වලින් ආපු එක එක ලැන්ග්වේජස් කතා කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලෝ තායිලන්ඩ් නමුත් මේ වගේ වෙනස් එක්ස්පීරියන්ස් එකක් අරන් බලන්න. ඉතින් දැන් අපි ආයේ රූම් එකට යනකම් මම අද අපේ වීඩියෝ එක බලපෑමට thank you bye.